දියවැඩියාව, හෘදයාබාධ, අධිරුධිර පීඩනය, රුධිරයේ අධි කොලෙස්ටරෝල් මට්ටම, අංශභාග තත්ත්ව, ස්ථූලතාවය සහ පිළිකා වැනි බෝ නොවන රෝගවලින් අද සමාජයේ බොහෝ දෙනෙක් පීඩා විඳිනවා. ඒ වගේම ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිද්ධ වෙන්නේත් මේ බෝ නොවන රෝග නිසායි. ඔබ දන්නවද? ලංකාවේ හැම 4 දෙනෙක්ගෙන්ම එක්කෙනෙක් අධිරුධිර පීඩනයෙන් පෙළෙනවා. ඒ වගේම සෑම 4 දෙනෙක්ගෙන්ම එක් අයෙක් දියවැඩියාව අනාගතයේදී සෑදීමේ අවදානමෙන් පෙළෙනවා. ඒ අතරේ ජනගහනයෙන් 7.5ක පමණ ප්‍රමාණයකට මේ වන විටත් දියවැඩියාව සෑදී අවසන්. නමුත් අපිට අපේ ජීවන රටාවේ වෙනස්කම් තුලින්ම මේ බෝ නොවන රෝග වළක්වා ගන්න පුළුවන්. එහෙනම් ඒ සඳහා පොදු කරුණු කිහිපයක් ගැන අද අපි කතා කරමු. අංක 1. සීනි පාලනය. ඔබ දන්නවද දවසකට ඔබට ශරීරයට අවශ්‍ය සීනි ප්‍රමාණය කොතරම්ද කියලා? සීනි තේ හැදී 6ක් පමණයි ඔබට දවසකට අවශ්‍ය වන්නේ. දැන් අපි හිතමු සීනි තේ හැදි 2 බැගින් දාලා දවසකට තේ කෝප්ප 3ක් ඔබ බීවොත් ඔබේ දවසේ සීනි ප්‍රමාණය එතනින් අවසන් වෙනවා. එතනින් එහාට ඔබ ආහාරයට ගන්නා බිස්කට්, කේක් වැඩි පැණි රස ඕනම දෙයකින් ඔබේ ශරීරයට අමතරව තමයි සීනි එකතු වෙන්නේ. අංක 2. ලුණු පාලනය. ලංකාවේ අපි ගොඩක් කැමති හොඳට ලුණු ඇඹුරු රහට කෑම කන්න. ඒ නිසා අපි බත් එකටත් ලුණු චුට්ටක් එකතු කරනවා. දිය රහ යන්න කියලා. හැම ව්‍යංජනයකටම ලුණු එකතු කරනවා. සලාදයක් හැදුවොත් ඒකට ලුණු ටිකක් එකතු කරනවා. නමුත් ඔබ දන්නවද අපිට දවසකට ලබා ගන්න පුළුවන් ලුණු ප්‍රමාණය තේ හැඳි 1යි. එතකොට ඔබ හිතලා බලන්න අපි දවසකට ඊට අමතරව ලුණු කොපමණ ප්‍රමාණයක් අපේ ශරීරයට එකතු කරගන්නවද කියලා. අංක 3. ව්‍යායාම කිරීම. නිකමට හිතලා බලන්න මොනවද ඔබට සරලවම කරන්න පුළුවන් ව්‍යායාම කියලා. මං කියන්නම්. වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම සහ බයිසිකල් පැදීම වැනි ඉතාමත් සරල ව්‍යායාම. එතකොට මොකක්ද ඔබ ව්‍යායාම කළ යුතු මාත්‍රාව? ඔව්, ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන අන්දමට සතියකට මිනිත්තු 150ක් ඔබ ව්‍යායාම සිදු කළ යුතුයි. ඒ කියන්නේ දවසකට මිනිත්තු 20 ගානේ දවස් 7ක් ඔබ ව්‍යායාම කළා නම් ඔබට අවශ්‍ය ව්‍යායාම ප්‍රමාණය නිවැරදිවම ලබා ගන්න පුළුවන්. මේ සුවිශේෂී දේවල් තුනට අමතරව ඔබ ඔබේ මානසික ආතතිය අඩු කරගත යුතුයි. හොඳ ප්‍රමාණවත් නිින්දක් ලබා ගත යුතුයි. මත්පැන් සහ දුම්වැටි ඔබේ ජීවිතයෙන් ඈත් කළ යුතුයි. වැරදි ආහාර රටා ඉවත් කළ යුතුයි. ඔබ වයස අවුරුදු 30ට වැඩි නම් අවම මාස 3කට සැරයක්වත් රුධිරයේ සීනි මට්ටම, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිරයේ පීඩන මට්ටම පරීක්ෂා කර බැලිය යුතුයි. ඉතින් ඒ ආකාරයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යොමු වීමෙන් ඔබට බෝ නොවන රෝගයක් වැළඳීමේ අවදානම අඩු කර ගන්න පුළුවන්.